මම විශේෂඥ වෛද්‍ය ආර් ඥානසේකරන් ලේකම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. මෙම ඊටාම වැදගත් අවස්ථාවක්. රජයේ අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලැබිලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරු වෙනුවෙන් අනන්‍ය සර්වර් කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අනුමැතිය දීලා තියෙනවා. මෙය අවුරුදු 15ක 20ක ඉල්ලීමක් අවශ්‍යතාවක්. මේ අමාත්‍ය මණ්ඩල තීරණය විශේෂ වෛද්‍යවරු සංගම අපි ඉතා සාදරයෙන් පිළිගන්නවා. මේ තීරණය මගින් මහ ජනතාවට වඩාත් ගුණාත්මක සේවය වගකීම සහිත විශේෂ සේවය ලැබෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සේවාව තව දුරටත් ශක්තිමත් වෙයි. අපි විසින් ඉදිරිපත් කරපු යෝජනාව පිළි අරගෙන ඒ යෝජනාවට අවශ්‍ය නායකත්ව දීපු අධිකරු ජනාධිපතිතුමා ගරු අනුර කුමාර දිසානායක මහත්තයාට අපි ඉතාම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ නායකත්වය එතුමා ගත්ත තීරණ නිසා තමයි මේක සාර්ථක වුණේ. දැන් මේ ගත්ත අමාත්‍ය මණ්ඩල තීරණ නිසා විශේෂඥ වෛද්‍යවරුන් වෙනම සේවා කාණ්ඩයකට යටත් වෙනවා. එහෙම ගත්ත එකෙන් විශේෂ වෛද්‍යවරුන්ගේ සර්විස් කැටගරි එක වෙනස් වුණාම සර්විස් කන්ඩිෂන් එක සේවා කරන අවස්ථාව ඒකට සුදුසුකම් එම අදාළ සුදුසු විදියට රජයෙන් ලබා දෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය පියවර දැන් අරගෙන යනවා. දැන් පෞද්ගලික දවස්වල තිබිච්ච ලොකුම ප්‍රශ්න තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ බුද්ධිගලල. ඒක නිසා දුස්තර පළාත් වලට රජයෙන් විශේෂඥ වෛද්‍යවරු පත් කරන්න බැරුව තියෙනවා. හේතුව විශේෂ පුහුණුවට විදේශ පුහුණුවලට ගිය විශේෂ වෛද්‍යවරුන් අපෝ ලංකාවට එන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ දුස්තර පළාත් වලට පත්වීම් දුන්නාම ඒ තියෙන පාසුකම් අධිපාඩු නිසා විශේෂ වෛද්‍යවරු පිට රටවලට යනවා. ඒ වගේම තව විශේෂ ප්‍රශ්නයක් තිබුණා. අලුතින් පත්වීම අරගෙන යන ජූනියර් ડોක්ටර්ස්ලා කනිෂ්ඨ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍ය පුහුණුව වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ ඔක්කොමට හේතුව විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ තනතුරු, අදාළ පාසුකම්, අදාළ සැලකිලි ලැබිලා නැති හින්දා. මේ ගත්ත වැදගත් තීරණ නිසා ඉස්සරහට පුළුවන් විශේෂඥ වෛද්‍යවරු සේවාවට අවශ්‍ය තැන ලබා දීලා විශේෂඥ සේවාව දියුණු කරන්න. විශේෂඥ සේවාව ශක්තිමත් කරන්න.